ආයිබෝවන් කියලා පිළිගන්නවා UD's Business YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම. අද අපි කතා කරන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. එහෙම නැත්නම් NSB බැංකුවේ 2025 අප්‍රේල් මාසයේ සඳහා පවතින ස්ථාවර තැන්පතු පොලි අනුපාත සම්බන්ධවයි. NSB බැංකුව විසින් ඉහළ පොලි අනුපාතයන් සමග විශේෂ ස්ථාවර තැන්පතු කිහිපයක්ම හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අපි මුලින්ම ඒ විශේෂ ස්ථාවර තැන්පතු සම්බන්ධව බලමු. මේ ස්ථාවර තැන්පතු රුපියල් ලක්ෂ 5ක අවම තැන්පතු මුදලකින් තමා ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. අවුරුදු 5ක විශේෂ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 11.75ක පොලි අනුපාතයක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 9.25ක පොලි අනුපාතයකුත් ලබා ගන්න පුළුවන්. අවුරුදු 3ක විශේෂ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 10.5ක පොලි අනුපාතයක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 9.15ක පොලි අනුපාතයකුත් ලබා ගන්න පුළුවන්. අවුරුදු 2ක විශේෂ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා කල්පිරීමේදී පොලිය ගන්නවා නම් 9.75ක පොලි අනුපාතයක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 9ක පොලි අනුපාතයකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැනට පවතින සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලි අනුපාතයන්ට වඩා සැලකිය යුතු ඉහළ පොලි අනුපාතයක් NSB බැංකුව විසින් මේ විශේෂ ස්ථාවර තැන්පතු හරහා ලබා දෙනවා. මේ විශේෂ ස්ථාවර තැන්පතු සඳහා අවම තැන්පතු මුදල රුපියල් ලක්ෂ 5ක් වෙනවා. ඒ අනුව ඔයාලට රුපියල් ලක්ෂ 5කින් හෝ ඊට වැඩි මුදලකින් මේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු NSB බැංකුවේ සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලි අනුපාත මොන වගේද කියලා. මාස 1ක් සඳහා කල්පිරීමේදී 6%ක පොලි අනුපාතයක් ලබා දෙනවා. මාස 3ක් සඳහා කල්පිරීමේදී 6.5ක පොලි අනුපාතයක් ලබා දෙනවා. මාස 4ක් සඳහාත් කල්පිරීමේදී 6.5ක පොලි අනුපාතයක් තමා ලබා දෙන්නේ. මාස 6ක් සඳහා කල්පිරීමේදී 6.75ක පොලි අනුපාතයක් ලබා දෙනවා. මාස 7ක් සඳහා කල්පිරීමේදී 6.85ක පොලි අනුපාතයක් ලබා දෙනවා. අවුරුද්දක් සඳහා කල්පිරීමේදී 7ක පොලි අනුපාතයක් සහ මාසිකව පොලිය ගන්නවා නම් 6.75ක පොලි අනුපාතයකුත් ලබා දෙනවා. අවුරුදු 2 සිට 5 දක්වා සාමාන්‍ය පොලි අනුපාත 7.25ත් 8ත් අතර සීමාවක තමයි තියෙන්නේ. මේ නිසා ඒ සම්බන්ධ තොරතුරු මම මෙහිදී ඉදිරිපත් කරන්නේ නැහැ. ඔයාලට බැලූ බැල්මට පේනවා මේ සාමාන්‍ය පොලි අනුපාත වලට වඩා මුලින් සඳහන් කරපු විශේෂ ස්ථාවර තැන්පතු පොලි අනුපාත වාසිදායක බව. ඒ වගේම ඉහතින් සඳහන් කරපු සියලුම ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලි ආදායම මත 10%ක විත්හෝල්ඩින් ටැක්ස් එකක් අය කිරීමක් සිදු වෙනවා. මේ විත්හෝල්ඩින් ටැක්ස් එක කලින් 5% ලෙස තමා පැවතුනේ. නමුත් 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මේක 10%ක් දක්වා වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඔයාලා ඒ ගැනත් අවධානය යොමු කරන්න. ඉතින් ඔයාලා තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන මුදල සහ කාලය කමෙන්ට් එකකින් සඳහන් කරොත් මම ඒ සඳහා ලැබෙන පොලි ආදායම ගණනය කරලා රිප්ලයි කමෙන්ට් එකකින් පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ඔයාලගේ අදහස් සහ යෝජනාත් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වගේ අලුත්ම ස්ථාවර තැන්පතු පොලි අනුපාත ගැන දැනුවත් වෙන්න අවශ්‍ය නම් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත්ම වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු.